සේපාදේ යන්න තියෙන්නේ. මොකද්ද මේ තියෙන්නේ? අපි තමයි ඉස්සරහම යන්නේ. අර කට්ටිය අන්න වෙන්න දෙන පල්ලෙන් ඉන්නේ. ඡායාරූපකරණයේ පෙර ගමන් කරු. අර ඉන්න ඉස්සරහ උග්‍රඵලයේ ලබා ගන්න තුරු ඡායාරූපයක් ගන්න මොහොතක් හරිම කලාත්මකයි. හරිම කලාත්මකයි. තා පොඩි වැටෙනවා. ඈතින් එනවා. පේනවද? දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා දැන් විනාඩි 10ක් 15ක් විතර ඇති. අරගොල්ලෝ තාම එනවා. Water sorbet was sehat. Oh, good idea, good idea. කලා යන නල ජලය. නැගලා බහින මේ නදීට පහල කඩෙන් ප්ලේන් තියයි. වඳින්න යන මේ නදීට සමන සමාන් දෙවි පිහිටයි. කොකටියේ කන්ද වෙනද සැල. ගාවට ලං වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඉන්නේකට මොකද උනේ? ලිහිණි හෙල. දැන් ඉතින් ලිහිණියක් කියලා කෑ ගන්න තමයි තියෙන්නේ. ලිහිණියක් කියනවා ඕක. ලිහිණියක්! ඔව්! ඔය ගොම්මාත ගන්න. අරහෙන් කියන්න කලින් මෙහෙම ඕකේ. ලිහිණියක්! ලගම එනවා. දීනියක්! දීනියක් කියලා ඈ ප්‍රතිචාර. ඔව් මන් දීනියක්. අයියයි මල්ලි දීනියක් කොහොමද? ලිහිණියක්! බෑනේ ගන්න ඉතින් කොහොමද කරන්නේ කියනවා. දෙන්නේ නෑනේ. ඔව් දෙන්නේ. කරා කොල්ල සෙට්ටලා ගාඩේ. අවස්ථාව දෙන්නේ අපිට කතා කරන්න ඉතින් බෑනේ. කොල්ල හොඳද? අම්පා වගිනා ඇහුනේ. ඔමේ කියන්නේ ලිහිණියක් ඕනේ අපිට දිහිණියක් ඉන්නවනේ. නේ දිහිණියක් ඒ. ඔය කොහෙද යන්නේ? දෙකයි නෑ. ලිහිණියක්! ඊයලා එනවා. අයින අරුන් කෑ ගන්නවා. දැස්ස වගේ ආවට වහින්න එක නෑ නේද? පොඩ්ඩක් නේද? ඉන්න වගේ. යන්නත් බෑ බං. නෑ. පටන් ගත්තාම මේක ඩීජේ ගහන්න වගේ. මට නම් කිසි බන්නේ නැහැ අම්බලම වාරේ එක්ලයින් දිනනවා ඇත්තකට කිසි ගන්නන්නේ යන්නේ නැති.
විතරයි. දැන් නේ අර මීදුමෙන් ඇසි කඳු යාය සලිත වී වගේ සීන් නැත එනන් තියෙන්නේ. සින්දුකීගේ ආතල කියන පොරක්. ඔව්. මෙයාගේ දර්ශනයක් දකින්න එකම වටිනවා. අර මට පේන හැටිද නැත්තම් ආයි ගිහලා. මුයමු විනුපමා ඒවට ආසම වේලලුරලලා අයියේ අර ඈත මොකද්ද පේන්නේ? කුණුදිය පර්වතේනේ. එන්නද නේ? කාලුගංගේ උල්පත පටන් ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙතනින්. හරියටම කිව්වොත් අන්න අර හරිය වගේ තමයි පටන් ගන්නෙ. අපි ඉන්නේ එතන. මෙතන දාලා තියෙනවා බෝඩ් එකක් කොන්ක්‍රීට් වලින් හදලා කළු ගඟ කියලා. කංගෙක් නෙමෙයි නේද? එකරෙල්ලෙක්. දැන් ඇවිල්ලා තින්නේ තව එක තැනකට ගජමන්සල කියලා. මම මේ තැනට එනකම් බලාගෙන හිටියා. මං හිතුවා එක තැනක් එතන කියලා. ඒකට ඒක නෙමෙයි. මෙන්න දෙනවා ගජමන්සල. මේ පිටිපස්සෙන් තියෙන ගජමන්සල. ඕ වැස්සකුත් වෙනවා. සද්දයක් ඇහෙනවා. මම හිතන්නේ ගෙත්තම් පාන වෙන්නද. අපි යම් බලන්න. වෙනසකට එක පොඩක් දුවමු. අම්මේ අපි ආපු වෙලාව ටිකක් හොඳයි. මොකද ලාවට වගේ පොඩි වැස්සක් තියෙනවා. ඒ වුණාට ඒක සෙට්. ප්‍රශ්න නැහැ. අපි යම් බලන්න. වැස්සාගේ තිබ්බට එච්චර වහින්නේ නැහැ. එහෙනම් හොඳයි. ඔයගොල්ලෝ පොරට පේන්නේ නැහනේ. අපි දැන් ගෙත්තම් පාරට ඇවිල්ලා ඉන්නේ. මෙන් බාන්න. ගෙත්තම් පාරේ ඉන්නේ. මේ අම්බලම. අපි දැන් ඉස්සරහට. අපි වැඩේ උනේ අපි කට්ටියත් එක්ක ආවා. ඒවට කට්ටිය හිමීට ආවින්ද අපි තුන් දෙනා ආවා. ඔය මේ පැත්තේ ආවේ. සිතාදී අපි හිටියට මේ අසිරිය අපිට හුරුයි. හයි බතර කොහොමද මොකද වෙන්නේ? රස්සර කොටු විලානේ. රස්සර කොටු. මේ ඉන්නේ රස්සර කොටු විච්ච සරණාගතෙක්. දැන් අපි අම්බලමට ආවා. මොකට මොනවද කියන්නේ? සරණේ උඩ. උදවත් එක්ක ඔය තරම් කලාම්ම දාන. ඔයාලා දර්ශනෙ පෙන්නන්නත් තිබේ. ඔන්න දින දර්ශන. මාළඟ ගොඩක් වෙන්න නැතුවද මේ කළු වෙලා තියෙන්නේ. ලාවට වහිනවා. අපි දැන් ඉන්නේ ඉන්දිකටු පාන අම්බලමේ. අර තියෙන්නේ ඉන්දිකටු පාන දන්නේ නැහැ මොකක්ද කියලා. දැන් අතන තියෙනවා ගඟක්ද දොලක්ද මොකක්ද හරි. ඉතින් ඕකයි තත්ත්වේ. වානර පරපුර. සැපේ ඉන්නේ. ගෙත්තම් පාට ඇවිල්ලා ඉන්නේ. සැපේ ඉන්නේ. හදන්නේ. යා. අපි දැන් ගෙත්තම් පානෙන් ආවා. දැන් ඉන්නේ ධර්මරාජ ගලකාව. ගෙත්තම් පානේ දැන් වැඩි දුරක් ආවේ නෑ මේක හම්බුණා. ධර්මරාජ ගල. එදී අපි
අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. ඒ කාලේ කතාවක් තියෙනවා මේ ගලේ තියෙන පඩි ගණන් කරන්න බෑ කියලා. ඒක අනේ වන්දා මම ගිය ඉස්සර පාරවල මම ගණන් කළා. ඒත් උඩට යද්දී ගාන අමතක වෙනවා. ඒ ඇයි දන්නේ ඒකේ තේරෙන්නේ නැහැ. ධර්මරාජ ගලේ දැන් උඩට නගින්න තමයි යන්නේ. නගමුද කියන්නේ? අඩිනම් ගණන් කරන්න යන්නේ නැහැ. මොකද මම දන්නා උඩට ගියාම කිව්වා වගේම අමතක වෙනවා කියලා. කියන හැටියට මට මතක නැහැ මේකේ පඩි කීයක් තියෙනවද කියලා කිව්වද කියලා. මෙතන මේ බෝඩ් එකක් තියෙනවා. එතන මොකක්ද නැහැ තියෙන්නේ. ඒක පේන්නෙත් නැහැ එච්චර. බලන්න ඔයාලට පේනවද කියලා? අපි යමු. පඩි කපලා දින විදිහ නම් හොඳයි. අද වැස්සයින්ද පොඩ්ඩක් ලිස්සන්න බලනවා. ඒක ප්‍රශ්නේ. පට්ට view එකක් තියෙනවා මෙතෙන්ට. මේ මුට. පඩි නැගින එක තමයි ඔක්කොම වඩා අමාරු. මෙතන කන්දක් පේනවා උඩ. මොකක්ද දන්නේ කන්ද? ඒක ලස්සනට පේනවා. කඳු රංගනේ හැමදාම තියෙනවා. මෙතන අර පැත්තේ කන්දක් නැහැ හැබැයි. මෙන්න එතන ලස්සන view එකක් තියෙනවා. අපි යමු දිගටම ආවා. මෙතන කැලේ පොඩ්ඩක් ලස්සනයි. සිරිපාද කියන තින් ආයේ සුපිරියක් තමයි. දැන් ටික ටික හීතල වැඩි වෙනවා. දැන් සීතල ටිකක් ලං කරලා ඇත්තේ. ඉතලා කන්ද නැග්ගනේ. හරිද? දැන් තියනවා පල්ලම. පේනවද? දැන් ඉතින් තියෙන්නේ දුවන්න තමයි. කඳු නැගලා දැන් එපා වෙලා තිබ්බේ දැන් පල්ලමක් හම්බුණා. දැන් ඉතින් පල්ලට බහගෙන යන්න තමයි තියෙන්නේ. සද්ද ඇහෙනවා දැන් සීතක උඩ ලං කරලා ඇත්තේ. එහෙනම් අපි කට්ටිය පල්ල යනවා. පේනවද දන්නේ? මෙන්න මෙතන පේනවා. ටක්කල් පල්ලෙන් බලන්න. සීතක උඩ පේන මානේ තියෙන්නේ. සීත ගඟුල මෙච්චලා දාඩිය දාගෙන ඇවිල්ලා නාගන්න තියෙන හොඳම තැන තමයි සීත ගඟුල. සීත ගඟුල පල්ලේ තියෙන්නේ අපි යම් පල්ලේ. අද ඇත්තට වැස්ස දවසක් නෙමෙයි හින්දා වතුර අඩුයි. වෙනදාට නම් වතුර උතුරලා යනවා. අපි කලින් පාර ආවට පස්සේ වතුර ගියා. මෙන්න දෙන පාරම ළඟින්ම ගියා. කටි දානවා. මගේ වතේ ගතරන අවුල නැහැ. දෙද හොඳයි බා. මගේ වතේ නෝ උඩ ගන්න බා. මේ මෙතනේ ඉතින් සීත ගඟුල අහු කරගෙන අපි ටික දුරක් ආවා. එනකොට මෙන්න මෙතන නිකන් මන්ටයක් වගේ දාක් අහු වෙනවා. ඒකට කියන්නේ නම් පොඩ්ඩක් ඉස්සරහ තියෙනවා. හීන් ගඟුල. ඒ මන්ට එක වගේකට කියන්නේ හීන් ගඟුල කියලා. කැමරා හැරට පේන්නේ නැහැ ફોකස් එක නේ. ඉතින් යන්නේ ඉස්සරහට යනවා. දැන් අර පිට හීතල ගතිය නැතුණා දැන් නාගත්තර පස්සේ බලමු ඉස්සරහට. අපි දැන් හැරෙමට පානට ඇවිල්ලා තියෙනවා. හැරෙන්න පානට දැන් පඩි දෙක තුනක් තියෙනවද? මෙන්න මෙතන ලස්සන කන්දක් තියෙනවා. අපි ආයේ මෙන්න මේ පැත්තෙන් යන්න තියෙන්නේ මෙන්න මෙහෙට. එහෙනම් අපි යමු. කොහොමද? ගන්න බා. මහා දුර කතර ගෙවාගෙන ආපු දේ හම්බුණා. ලොක්කෝ දාලා දෙන්නේ.
මෙන්න දින ෆ්ලග් පොයින්ට්. දැන් ගල්වංගෙඩිය කියන තැන තමයි ඉන්නේ. මෙතන කඩේකුත් තියෙනවා. දැන් මෙතන වාසිය තියෙන දැන් මෙහෙමයි. හරිද? මෙතන ෆ්ලග් පොයින්ට් හයි කරලා තියෙනවා. දැන් ඕනේ තරම් ෆ්ලග් පොයින්ට් තියෙනවා. අපිට හයි කරන්න තමයි තියෙන්නේ. මෙතන කට්ටිය එඩිට් කරනවා හදාගත්ත ෆොටෝස්. අපිට හයි කියන කැම් එකට. මාරු ප්ලේස් එක දැන් 6:45ට වගේ ඇති. ටිකක් රෑ වෙලා තියෙන්නේ. දැන් මෙතන ඉස්සරහට ගියාට පස්සේ රත්නපුර පාරේ ඉඳන් කුරුවිට පාර දෙක එකතු වෙන තැන තියෙනවා මෙතන. මෙන්න මෙතන. කියන්නේ කුරුවිට පාරෙන් ආවොත් එහෙම ඕගලන්ට මේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. කුරුවිට පාරෙන් ආවොත් මෙන්න මේ පැත්තෙන්. රත්නපුර පැත්තෙන් ආවම මේ පැත්තෙන් තමයි පල්ලට එන්න තියෙන්නේ. දැන් පාරවල් දෙකම මෙතන එකතු වෙනවා. පාරවල් දෙක එකතු වෙලා ආවට පස්සේ අපිට මෙන්න මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. පල්ලෙන් ආවා පල්ලෙන් හරමිටි පාණින් ඊට පස්සේ දැන් මේ ඉන්නවා මෙතන ශ්‍රී වන්නරත්න විවේකාරාමයේ කියන මෙතෙන්ට සිරිපාද උඩ පේනවා. අපි යම් බාන්න ඉස්සර කට්ටිය රේන් කෝට් එක දාගෙන ඉන්නේ. ලස්සන වගේ ආවට පස්සේ නෑ. පේනවද අර? අර තියෙන සිරිපාද. තව ටික දුරයි. අපි යමු. සෙල්ෆි ගන්නවා කට්ටිය. වෙන කට්ටිය. දැන් අපි ඉන්නේ මෑල්ලමල කන්ද කියන මේක නවාතැනක්. කඩේකුත් තියෙනවා මෙන්න එතන මේ මෙතන මාරු ප්ලේස් එක පොඩක් අර දැන් රෑ වෙලා හින්දා දන්නේ නැහැ ඊදර ටිකක් වැඩි. මෙතන මේ මෙහෙම නිකන් දේවාලයක් වගේ සීන් එකක් තියෙනවා. මෙතන බෝඩ් එක තියෙනවා මෑල්ලමල කන්ද. ඉතින් මේ අපි කට්ටිය දැන් මෙතනට ආව පොඩ්ඩක් තේ එකක් එහෙම බීලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න. බලමු. එතනට වැඩි ඕන නැහැ. කට්ටිය ඉන්නවා මෙතන. ඒකනේ ගොඩුණා. ඔව්. අකුණක් නෙමෙයි මං හිතන්නේ. නෑ. බදෝ වැයකනේ. එතනින්ම එන්නේ ඔක්කොම. අර ඈත මං හිතන්නේ කොළඹද කොහෙද? ඒක තමයි කිව්වේ. අර ගොඩාක් ඈත වෙන්නේ නිකන් ලයිට් එක. කහ පාට වගේ. දැන් ආඩිය වල දැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් 7:00 වගේ ඇති නේද? හරියටම වෙලාව 8යි කාලේ. 8යි කාලේ වෙලාව. මෙතන තියෙනවා ඒ කියන්නේ අපිට තියෙන තැන් අපිට මේ මෙතන සිට ඔබ දැක ගැනීමට හැකි ප්‍රදේශ හඳුනා ගන්න. කියන්නේ දැන් මෙතන නම් පේන දැන් ටික තමයි තියෙන්නේ. උඩ පේනවා සිරිපාදේ. ඒක නම් නියමයි. අද මීදුම ගතිය නෑ ගොඩක්. ඒක මේ ටික හොඳට පේනවා. දැන් අපි හිතන් ඉන්න එක නවතින්නේ. එහෙමද? හිතන් ඉන්නවා බලමු. ඔන්න ආඩියාමල තැන්.
මොනේ දැන් නැගිට්ටේ මේ ශීතලයි. දැන් වෙලාව 3:00 විතර ඇති. අපි දැන් යන්න තමයි හදන්නේ උඩට. දැන් කට්ටිය මූණ හොදනවා. මම නම් කලින් හොදගත්තා. සිරිපාදත් හොඳට පේනවා. හඳත් පායලා තියෙනවා. ඉතින් කොයි තත්ත්වේ දැනට මෙතන මේ ටැප් එකක් තියෙනක වතුරෙන් නෑ. දැන් එහා පැත්තේ ටැප් එකට යන්න කියලා බැලුවේ. අපි මේ ආවට පස්සේ අර අතන කියන්නේ මුලින්ම එන තැනම තියෙන අම්බලම තමයි හිටියේ. අම්බලම් දෙකක් තියෙනවා. කියන්නේ දෙකම එකට තියෙන්නේ. දෙක වෙන් කරලා තියෙන්නේ. එහා පැත්තේ කියලා හිටියේ. ඉතින් මේ කියන යන හොඳ නින්ද ගියා. කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ බලමු. බලාපොරොත්තුවක් තියෙනවා ඊට සේවය කැප්චර් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉවරයි දැක්කම දෙන්නේ. ආණ්ඩිය මොන තැන එක ටිකක් උඩට ආවා. මේ තාම අතරම හම්බුන්නේ නැහැ. තව ටිකක් යන්න ඕනේ මම හිතේ. සිටිපාද නම් හොඳට පේනවා. බලමු ඊට සේවය ගන්න පුළුවන්. බලාපොරොත්තු එක තමයි. නැහැ මේ හීතලන් ටික වැඩි ගොඩා. දැන් ඇහැල කලවට කිට්ටු කරලා ඇත්තේ ලයිට් එක පේනවා. එතන යන්න තියෙනවා ටික. දැන් එන්නෙන් ටිකක් ඉතින් වැඩි වෙනවා. අද වැඩි කට්ටිය නැහැ. මොකද අපි රෑ යන හින්දාද දැන් එළි නැතේ. ඒ හින්දා දන්නේ නැත්තම් මේ දැසට කට්ටිය නැද්ද කොහොමද දන්නේ නැහැ. තාම ලොකු විව් එකක් නම් පේන්නේ නැහැ. ලයිට් එකදී පේනවා. ඒත් මම බලන්න තරම් ලොකු දෙයක් නැහැ. හුලං කපුලට වගේ නම් දැන් ලං කරලා ඇති ටික. එහෙම හිතමු. අර පේන දැන් ලයිට් එකක් තියෙනවා. තදකොළ පාට. මම හිතන විදිහට එතන තමයි ඇහැල කණුව තියෙන්නේ. අපි ටික දුරක් යද්දී මේ මෙතන ගොඩක් පල්ලෙන් පේනවා. ඈතින් නෙළුම් කුල්ල පේනවා. අර මෙන්න මෙතන ලයිට් එකක් පේනවා නේද? එතන එහා පැත්තේ කැමරාව නම් පේන්නේ නැහැ. ඉස්සරහට ඒ හිතට උඩු නේ. අඩි උඩට වැඩි. දැන් තාම මේ හිතුවේ ඒක ඇහැල කණුව කියලා. පොඩ නෝන්ටි මේ කරන්න දෙයක් නැහැ. ඇහැල කණුව. ඇහැල කණුව තමයි. බාන මා මුලා කළා මේ කට්ටිය. විශේෂයෙන් මෙන්න මෙයා කිව්වා ඇහැල කණුව නෙමෙයි කියලා මේ. මම තමයි කිව්වා ඇහැල කණුව කියලා. ඒ තමයි. මෙන්න තමයි මේ ටැප් එක ඇද්දද ඒක වතුර අයිස් වගේ මේ එතනවත් තින්නේ. අද්දකින් ගොඩක් තියෙනවා. එහෙනම් එතන ආයෙ හොදන්නේ නැහැ. මොකද මේ දන්නවා සීන් එකක් දීලා. මෙන්න මෙතන තියෙනවා ඇහැල කණුව.
කොහොමද? ඒක ඔළුවට ඔළුව නේ. පොඩු කට්ටිය නෑ. පොඩු කට්ටිය. පොඩු කට්ටිය. කොච්චර අයියෙන් ගහුවද? ඇහැල කනවා කියලා කිව්වොත් ගොඩාක් තියෙනවා ඇහැල කනු. එකක් නෙමෙයි. ඇහැල කනවා මෙතන මේ ඉනිමගක් තියෙනවා ඉස්සර කට්ටිය ගියේ එකක් වෙන්න තිබ්බොට. පල්ලෑ මේ ලාවට වගේ පේනවා මේ මීදුම් ටිකක් වැඩි. නෑ මං කෝඩු නේ. කෝඩු ඔළුව ගැහුවන හිතට ටිකක් අඩුවේ. ඕ පොඩ්ඩක් අර මොලේ පොඩ්ඩක් හෙල්ලලා නේද උඩ? හොඳට හෙලි. මොලේ පොඩ්ඩක් හෙල්ලලා. උණු එකක් කියලා ගොඩ මෙතන ගොඩක් තියෙනවා මට හිතා ගන්න බෑ මොකක්ද ඇහැල කනුව කියලා මෙතන. ඒක තියෙනවා. ආවිච්චි මොනවද ඒ වුණා දෙන්න හදන්නේ කියන්න පොඩ්ඩක්. උඩේ ඉතින් මේ මොනවද මට දෙන්න හදනවා? බිස්කට් එකක් දෙන්න හදලා තියෙන්නේ. අයියා බය කරනවනේ අපිව. මල්ලිලා ඔය දෙන්න බායි බය වෙනවා ඊට පස්සේ. යනවා මේ අයිස් කැප් එකලා ගත්තෙත් නෑ මේ. දැන් හීතල වැඩි දැන් පොඩ්ඩක්. ඒකනේ මගේ අයිස් කප් එක දාගත්තා. මෙතනින් ඉස්සරහට මොනවද තියෙන්නේ? ඉස්සරහට අහස් ගව් කියලා නක් තියෙනවා. යද්දි තමයි දැන් පඩිපෙළ ටික බලන්න පොඩ්ඩක්. අර තනි කෙලින් තියෙන්නේ. උදේ වාන්දර ඉඳලා මේ ලස්සන view එක බලා ගන්න පුළුවන් වෙන මේ කියන්න බෑ ඒක. එහෙම නෑ පුළුවන්. මේකම තිබ්බොත්. ඔව් මේ අක්කා හැමදේම මේ සබෝවාදීව හිතන කෙනෙක්. මෙතන මේ යන්නේ මේ. ඉතින් වයන්න දෙන්නේ නැහැ අපි කවදාවත්. එහෙනම් අහස් ගව්ව තියනවලු උඩ. ඒක දන්නේ නැහැ කොහොමද ඉස්සර ගන්න බෑ ආවා මෙතන. බලමු පොඩ්ඩක් මේ ගිහිල්ලා සෙට් වෙන්න නෑ නම් හොඳ. මල්ලිත් ඇතුළේ විශ්වාස කරා. බෑ මේක තමයි කවුරු විශ්වාස කරන්නේ. මට මාව විශ්වාස නැති කාලයක් මේක. පඩි තාර එක ළඟ පඩි දී. අර තනියෙන් ගිය එකනා කියක් ගන්න. තනියෙන් ගියව? හිත ගන්න දිවිච් එක. අර බෙහෙත් ගන්න ඉන්නේ. යාර අයියා නේද? එතනින් උඩට ආවම තියෙනවා හුලං කපුල්ල. හුලං කපුල්ල මෙතන නේද? මෙතන කියලා තමයි කියන්නේ. පල්ලේ ලයිට් එක පේනවා. මීදු වැඩි නේ. එළිලා තියෙන ඥානේ. හයට වගේ තියෙන දැන් කිට්ටුලා. පහය ගණන් කෙත්තේ. එහා පැත්තේ ලයිට් එක දිනා මම පෙන්නන්න. පල්ලේ අපි ආපු පාර පේනවා. වෙන මුකුත් නම් පේන්නේ නැහැ මීදු වැඩි. මීදු බඩ ගහන්න තව ගන්නෑ. මේතර එක්කනේ මූත් ගහනවා. පල්ලේ. දැල්ලක මෙතන මේ ඉන්නේ. මොනවා වන්දන්නේ මට දැන් මොකක්ද දෙන්නත් හිතුව එකපාරක්. මොකක් හරි වෙන සීන් එකකින් මෑන් මේ ආපු වෙලෙන් තමයි හදලා ගන්න හරියන්නේ. පිරලි පෙර අපි රාන්ති රාම්පත් පඩිපෙළ පේනවනේ කෙලිම මූණ ඉස්සර පඩි තියෙනවා. කියමු මේකට අමාරු නේ වල අද තියෙන්නේ. ලයිට් එක උදා දින වෙන්නතර මේ තියෙනවා ඉස්සර කාලේ මිනිස්සු කියපු දන්වැල්. මෙතන උලක් අපිට පොඩ්ඩක් උඩින් තියන්නේ. ඔයගොල්ලොත් එද්දි බලන්න මේ ඔක්කොම දැන් හිතලා තමයි යන්න පොඩ්ඩ වැඩි වෙන්නේ. තාම අසන්න. තව ටිකක් දැන් නම් පේන මාන උඩ මොනද? ගාන්ටාර සද්ද ඇහෙනවා මේ උඩ මගේ. උඩමල් මලු නෑ. කොහමද? පාතමාලේ. දැන් ගුවතමාලේ. මහාර දැන් අවසානයේට කෙමින් ළඟා වෙන මොහොතේ දැන් නම් කියන්න දේවල් නෑ. කියන්න ඕන ටික ඔක්කොම කියලා තියෙනවා.
අපි දැන් එයා ගියා එක්කෙනෙක්. උඩ මළුවට ගිහිල්ලා දැන් මෙතෙන්ට ආවා වැඳලා. දැන් මෙතන පල්ලේ 12 මහේ පහන තියෙනවා. අපි දැන් එතනලා ඉන්නවා. මෙතන හැටන් පාට වෙන්න පුළුවන්. ගන්ටාර තුනක් තියෙනවා. ලොකු ගන්ටාරේ අතන දැන් අස්සෙන් ආවේ අපි. එතනින් මේ හිතන් ඉන්නේ මෙතන පල්ලේ බලලා හින්න ආවිත ගන්න කරන්නේ. සිව්වනක් බුදුන් වැඩි ශ්‍රීපාදී සප්ත මහලොවං වඳිනා ශ්‍රීපාදී විශ්වයේ උතුම් පුදබිම ශ්‍රීපාදී අල්පයක් පුරා නමදින් සාදු සාදු වන්දනා සාදු සාදු වන්දනා අපේ බුදුන් අපි වඳින් පෙරනවා ඒ පින් බලයෙන් නිවන් දකිනවා සේවය බැලුවා. පල්ලව නම් මේ ගොඩක් භයානක පාටයි මේ පේනවා. දැන් නම් ඊට පායලා තියෙන්නේ. මීදුමක් යනවා දෙපැත්තේ මේ වට කරගන්න වගේ හදන්නේ. සීන් එක හරිද? කැමරාවේ බැටරි දැන් 20ක් වගේ තියෙන්නේ. ඒක මම බැලුවා දැන් අපි ඉස්සර charge කරපු තැන තියෙන්නේ. දැන් දැන් කට්ටිය නම් උඩ එනවා තාම නෑ. ඩක්කලා දුවනවා මේ charge එක ගහගන්න මේ. නැත්තම් එතන ඉහට ලොග් එක කරන්න නේ කන්නේ. මේ යනවා මොකද? දැන් වඩා හීතල ගතිය පොඩ අඩු වෙලා තියෙන්නේ. අවු පාලා තියෙන ටික. ඒකත් එක්ක මේ තාම කරුවේ. ටිකක් ලං වෙලා තියෙන තැනට මේ තමයි ප්ලේස් එක. ඉතින් හරියි. ඔයා පල්ලට එද්දි මේ අමාරුයි. එදාට උට්ටේ කවුරුත්
ෆෝන් ටිකේම charge කරගත්තා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ පල්ලට. පල්ලවන් කලෝට කන්දන් නගින්න තියෙන්නේ. එතන. හැලමිටි පාන්න ආපන ශාලාව ළඟ. Confused unga bunga. Ambalamane. Main helmet bana ambalame. City baad pena meeze podda wehela diyennada me udewara nan tibbena meeze baadi me දැන් මේදුවක් කවිලා දිනා මේ ඊට පස්සේ මේ දින මේ අස්සර ගියා මොනව කරන්නද දන්නේ නැහැ changing එනි දුවන්න තමයි දිනේ guys මේ මම අම්මට කරලා දෙනවා පන්දේ seriously දැන් උඩ හරහා යනවා වගේ ඉන්නේ. පලාබද්දල පන්සල ගාව දැන් අද දවසේ වීඩියෝ එක ඉවරයි. ආයෙ අපි මේ වගේ වීඩියෝ එකක් සෙට් කරමු මේ ආයෙ දවසේ ට්‍රිප් එක. එහෙනම් බයි.